දැන් අද කාලේ වගේ නෙවෙයි පිටුතුනි. ඒ කාලේ පන්සලේ විහාරේ බණ කියනකොට. අද බණක් පටන් ගත්තොත් පැයක් දෙකකින් ඉවරයි. ඒ කාලේ එහෙම නෙවෙයි. අනුරාධපුර යුගයේ මහනුවර යුගයේ වෙනකම් මේ රටේ තිබ්බ සම්ප්‍රදායක් තමයි පන්සලේ බණ පටන් ගන්න හැන්දෑවේ 6ට 7ට. බණ ඉවර කරන්නේ පහුවදා උදේ 6:00ට 7ට. ඒ කාලේ පන්සලේ විහාරේ රැය ඉවෙනකම් බණ කිව්වා. මිනිස්සුත් රැය ඉවෙනකම් බණ ඇහුවා. ඒ කාලේ ගෙවල් මිනිස්සු 6:00 වෙනකොට ඉහලා පිහලා දරු පැටවන්ට බත් එක බෙදලා දීලා වළම් මුට්ටි හොදලා මුණින් අතට හරවලා ගෙදර දොරේ අබුළු දාලා විහාරයට ගියාම ආයෙ පහුවදා උදේට තමයි ගෙදරට එන්නේ. අහලා නැද්ද පිටින් බණ පොතේ තියෙනවා රජවරු සිටුවරු පවා හිටගෙන බණ අහුවා කියන වෙලිය දෙකක්. ඒකට අද හාමුදුරුවෝ 7ට බණ පටන් ගන්නවා කිව්වොත් 8ටත් පාරදි කියනවා. 7ට බණ පටන් අරන් 8ට ඉවර කරලා ඒත් එනවා. කොහෙද යන්නේ? බණ අහන්න. එතකොට බණ ඉවර